දෛනික ආහාර මිල රුපියල් 2000ක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී තිබෙන බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අප සමග පැවසුවේ විවිධ හේතු මත පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමන් කාලයක සිට ආහාර නොගන්නා බවයි. එමෙන්ම සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් හෝ කෙඳ එකක් පමණක් පානය කරන බව අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබුණා. විශේෂයෙන් කොළඹ සිටින මන්ත්‍රීවරු බොහෝ දෙනෙකු උදෑසන නිවෙස්වලින් ආහාරගෙන පැමිණෙන අතර දවල් ආහාරය සඳහා නිවෙස්වලට යන බව පැවසෙනවා. පාර්ලිමේන්තු අපනශාලාවේ මන්ත්‍රීවරයෙකුගේ දිනක ආහාර වේල මුලින් පැවතියේ රුපියල් 450ක් ලෙසයි. උදෑසන ආහාරය රුපියල් 100ක්, දිවා ආහාරය රුපියල් 300ක් සහ තේ පානය සමග කෙටි කෑම රුපියල් 50ක් ලෙසයි. නව රජය බලයට පත්වීමෙන් පසු එම මුදල රුපියල් 2000ක් දක්වා වැඩි කෙරුණා. උදෑසන ආහාරය රුපියල් 600ක්, දිවා ආහාරය 1200ක් සහ තේ පානය සමග කෙටි කෑම රුපියල් 200ක් ලෙසයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල වැඩි කළද ඉන් ආවරණය කෙරෙන්නේ ඒ අමුද්‍රව්‍ය සඳහා යන වියදම පමණක් බව පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය පවසනවා. සේවා පිරිවැය ඊට ඇතුළත් නොවන හේයින් මන්ත්‍රීවරුන්ට දෙන කෑම වේලෙන් තවමත් පාඩුවක් ඇති බව එම අංශවල ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර නාස්තිය හැකි උපරිමයෙන් වළක්වන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දුන්නා.